කතාවක් කියලා කිව්වේ කතාවක් නම් ඉතින් මට කියන්න බෑ. සිදුවීමක් කියන්න පුළුවන් පොඩි සිදුවීමක්. මම දන්නේ නැහැ නිර්මාණය කරපු ඉතින් නම් කොයි විදිහද කියලා. ගුවන් විදුලි අපිට තිබුණා මේ නිවේදිකාවන්ට විවේක වෙලාවට ඉන්න පුංචි කාමරයක්. ඉතින් ඒ කාමරේ අපි විවේක වෙලාවට පොඩ්ඩක් ගිහිල්ලා විවේකයෙන් ඉන්නවා. ඉතින් මමයි එදා හිටියේ මමයි කුසුම් පිරිසු ලොකු කතාවක් කියදා හිටියේ මොකක් හරි ලොකු කතාවක් දැන් මට මතක නැහැ මොකක්ද කියලා. ඊට පස්සේ හදිසියේ කෙම්කිටි දඩස් ගාලා ඇතුළට ආවා. ඇවිල්ලා හිටන් මේ කොලයක් මේ වගේ කොලයක් අරගෙන ඒක කුසුම්ට දුන්නා. කුසුම් අතර දුන්නා. කුසුම් මගේ දිහා බැලුවා. ඉතින් මොකද්ද කියලා දන්නේ නැහනේ. කුසුම් මගේ දිහා බැලුවා. ඉතින් මම සද්ද නැත්තේ කුසුම අරකට මේ ප්‍රේම කීතේ එක දීලා ඉක්මනට යන්න ගියා. ඒකේ තමයි තිබුණේ කුරුල්ලන්ට ගිය ගාන්නේ කියන ගීතය. ඉතින් අර කුසුම් කිව්වේ මං ඉදිරිපිට මට දෙන්නේ නැතුව එයාට දුන්නේ අනිවාර්යයෙන් මේක අnder පෙන්නන හින්දා තමයි කියලා. ඉතින් ඒකට කුසුම් කතන්දරයක් හැදුවා. ඒක එයාට නොදී මට නොදී එයාට දීම ගැන ඒක මට ලියලා ඇද්දි කියලා. ඉතින් ලස්සන ඇත්තනේ. මේ ගීතේ හරි ලස්සනයි. මම හුඟක් ආසයි මේ ගීතේට. මට ලියුවත් දන්නේ නැහැ.